හායි යාළුවනේ. ඉතින් ඔන්න ඔයා වෙනුවෙන් අලුත් කෙටි කතාවක් අරගෙන ඇවිත් තියෙනවා. අහඹු පෙමක්. ලස්සන කෙටි කතාව. ඉතින් මේක කියවලා ඔයාගේ හිතට දැනෙන අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයා තාමත් මගේ channel එක subscribe නොකරපු පුංචි යාළුවෙක් නම් ඉක්මනටම subscribe කරලා අපේ පුංචි නවකතා දැහැන එක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් කතාව රස විඳින්න. හායි යාළුවනේ. ඔන්න ඔයාලා වෙනුවෙන් අරන් ආපු අලුත් කෙටි කතාව. අහඹු පෙමක්. දැන් මුදු මාරු කරන නැකත. මුදුත් මාරු කරලා අෂ්ටක කියලා ඉවර කරා. ඊට පස්සේ පෝර්වි චාරිත්‍ර ඔක්කොම අවසන් වෙලා පෝර්වෙන් බහින්න තිබුණේ. කේශාලි ශවින්දයා වෛද්‍ය රත්නගේ පපුව වේගයෙන් ගැහුනේ මාමා පොල්ගෙඩිය හරියට බිඳීදෝ නොබිඳීදෝ හිතලමයි. බිමට බහිනකොටම කේශාලිගේ මාමා කැත්තෙන් දීපු පාර පොල්ගෙඩිය කුඩු වී කැබලි සුණු විසුණු වී ගියේ කේශාලිගේ මුව ඇද වී ක්ලාන්ත වීමට සැරසෙද්දී. අම්මා! කේශාලි අවදි වූයේ කෑ ගසාගෙනයි. වතුර වීදුරුවක් ගැන බීගෙන ගියේ බය වූ පාර කෙලත් සිඳුණු බැවිනි. කේශාලි බැලුවේ නිදි අහනේ සිටින තම පුතු දෙසයි. පුතු සුවසේ නින්දක. හැමදාම එකම හීනේ. මං හිතනවා වැඩි ඒකම ගැන. ඉතිපිසෝ ගාතාව කියලා කේශාලි නිදාගත්තේ තාමත් පාන්දර 2 නිසා. කේශාලි යුගදිවියට පිවිසුනේ දහම් එක්ක. උපතින්ම දඟ කෙල්ලෙක් වුණු කේශාලිට අම්මලා ප්‍රපෝස් කරේ වැඩි කතා බහක් නැති පාඩුවේ ජොබ් එක කරගෙන හිටපු දහම්ව. මැරේජ් එක ඉක්මන් කරන්න හේතු වුණේ කේශාලි යාළු වෙලා හිටපු පිරිමි ළමයා ටැටූ ගහලා තිබුණ නිසා. කේශාලිගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. කේශාලිත් ටීචින් එක්සෑම් ලිව්වා. ඒත් ස්කූල් එකක ටීචර් කෙනෙක් විදියට වැඩ කරන්න කෙල්ල ආස වුණත් ඒක කරන්න උනේ නැත්තේ දහම් නිසා. වෙඩින් එකෙන් පස්සේ කේශාලි ගෙදර ඉන්නවට තමයි දහම් කැමති වුණේ. කේශාලි යාළු වෙලා හිටපු බෝයිට අම්මයි තාත්තයි රස්තියාදුකාරයි කියලා කිව්වේ ඒ බෝයිගේ ටැටූ නිසා වුණත් කේශාලි ටැටූ වලට හරිම ආසයි. ඒත් දෙමව්පියන්ගේ කැමැත්තට කේශාලිට දහම්ව මැරි කරන්න වුණා. අන්තිමට කේශාලි අකමැතිම වුණු නිහඬ ජීවිතයක් ගත කරන්න කෙල්ලට සිද්ධ වුණා. වෙඩින් එක දවසේ පෝරුවෙන් බහිද්දී පොල්ගෙඩිය බිඳින්න ගිහින් වෙච්ච සිද්ධිය කේශාලිගේ හිතේ හොල්මන් කරා. ඒක හීනෙන් පේන්න ගත්තේ දහම්ගේ මරණයත් එක්ක. දහම්ව මැරි කරලා අවුරුදු 2ක් යද්දී පුංචි සදෙව් පුතු පැටියා ඔවුන් අතරට ආවේ කේශාලිගේ පාළුව නැති කරමින්. ඒත් පුතා ඉපදිලා මාස 6ක් යද්දී නියුමෝනියාව වැළඳිලා දහම් මේ ලෝකෙන් යන්නම ගියා. කේශාලිගේ අම්මලගේ ගෙදර ගියේ දහම් නැති ගෙදර තනියම ඉන්න බැරි නිසා. ඒත් ගෙදර ගියත් හැමදාම කේශාලි හීනෙන් බය වුණේ පෝරුවෙන් බහිද්දී වුණු සිද්ධිය මතක් වෙලා. කිසිම සතුටක් නැති ඔහේ ගෙවිලා ගිය තමාගේ යුගදිවිය ගැන කේශාලි දුක් වුණා. අම්මලා නම් ආයේ කේශාලිට මංගල යෝජනා හෙව්වා. අනේ අම්මා මේන් වැන්දා. ඔයාලා මට මගුල් හොයන්න එපා. මට ඔයාලා කරපු හරිය ඇති. මං දැන් විඳවන්නේ ඒක තමයි. හිතේ කිසිම සතුටක් නැතුව මොනස්සෙක් එක්ක ඔහේ ජීවත් වෙන කාලේ මතක් කරාදී තප්පිරියයි මට. ඒක නිසා අම්මලට පින් සිද්ධ වෙයි. මට මෙහෙම ඉන්න දෙන්න. මාවයි පුතාවයි බරක් නම් මම මෙහෙන් යන්නම්. එහෙම දෙයක් නෙවෙයි දුවේ. අපි නැති කාලෙක ඔබ තනි වෙනවනේ. ඒකට කමක් නෑ අම්මා. මෙහෙම ඉන්න එක සැපයි මට. ඒ සංවාද හැමදාම ඉවරුනේ ওই විදියට. දැන් පුංචි පුතු 2 වසරේ. දඟ මල්ලක්. පුතු පැටියවත් එක්කගෙන කේශාලි ගියේ පාක් එකට. කේශාලි කැරලි කොණ්ඩයක් තිබුණු කාගෙත් හිත ඇදිලා යන රූසප්පුවක් තියෙන කෙනෙක් නිසා දරුවෙක් ඉන්න අම්මෙක් කියලා කියන්න බැරි තරම් ලස්සනයි. පුංචි පුතුට ඇත්ති වෙන්න සෙල්ලම් කරන්න දීලා කේශාලි වාඩි වෙලා හිටියා. එක පාරටම පුංචි සදෙව් එක්කගෙන ආවේ
සුරංගනාවියක් වගේ ලස්සන පුංචි කෙල්ලක්ව. අම්මී මේ ඉන්නේ මගේ ස්කූල් එකේ හොඳම යාළුවා. ෂීස් නොවී අම්මී. ආනේ ඇත්තද පැටියෝ? පුංචි ඒන්ජල් කෙනෙක් වගේනේ ඔයා. ඔව් අම්මී මටත් ඕන මේ වගේ නංගි බබෙක්. කේශාලිගේ මුව මැලවිලා අඳුරු වෙලා ගියේ පුතුගේ කතාවෙන්. නොවී ඩෑඩි කොහෙද කියන්නේ නැතුව ගියේ ආ? සෝරි ඩැඩි සදෙව්ගේ අම්මි වගේ මටත් අම්මියෙක් ඕන ඩැඩි. දෙහදාරියාගෙත් ඇයගෙත් දැස් යවුනේ එකට. එක විනාඩියකට ඒ නෙතු පැටලුණා. ඒ බෝයි කේශාලි කැමතිම විදියට බෙල්ලේ ලස්සනම ලස්සන ටැටු එකක් කොරලා තිබුණා. නොවී එනවා මෙහෙට. ඒ නපුරු දැස්වල තිබුණේ කෝපයක්. කෛලාෂ් සුවිස්නත් වික්‍රමසිංහ කෝපෙන් තම දියණියට කතා කළේ. සල්ලි තියෙන බව දැනගෙනම තමයි මේ ගෑනු මෙහෙම එල්ලෙන්න එන්නේ. ලැජ්ජ නැහැ. ඔක්කොම එකයි. ඒක කිව්වේ කේශාලිට විතරක් ඇහෙන්න හැමින්. මගේ ළමයාගෙන් ඈත් වෙලා ඉන්නවා. මුලින් ළමයා අල්ලගෙන පස්සේ එනවා තාත්තව අල්ලගන්න. ගෑනු ඔක්කොම එකයි. ඒ කතාවට කේශාලිගේ හිතේ කෛලාෂ් ගැන තිබුණු පැහැදීම නැති වෙලාම ගිහින් කෝපයක් හිතට ආවා. පුතාලා යන්න සෙල්ලම් කරන්නකෝ. අර අතනට යන්න අම්මී එන්නම්. ළමයි දෙන්නව යවලා කේශාලි ආවේ කොල්ලා ළඟට. මං තමුගේ චූටි ඒන්ජල්ව දැක්කෙත් අදයි. ඒකත් මගේ පුතා එක්කන් ඇවිත් පෙන්නුවම. එහෙම නැතුව තමුන් වගේ මිනිහෙක්ගේ ඇඟේ එල්ලෙන්න මට අමාරුවක් නෑ මිස්ටර්. පොඩක් වචන පාවිච්චි කරද්දි පරිස්සමින්. ළමයි ඉන්නවා කියලාත් හිතලා කතා කර තමා හොඳ. එහෙම සැරෙන් කියලා කෙල්ල කොණ්ඩෙත් ගස්සගෙන ළමයි ඉන්න තැනට ගියා. කෙල්ලගේ ලස්සන කැරලි කොණ්ඩේ කොල්ලගේ නාහයෙත් වැදුනේ නපුරට කිවිසුමකුත් පිට වෙද්දී. වික්‍රමසිංහ කන්ස්ට්‍රක්ෂන්හි වර්තමාන අයිතිකරු කෛලාෂ් වික්‍රමසිංහට කවුරුත් මේ විදියට කතා කරලා නැහැ. ඒ නිසා කොල්ලා කේන්තියෙන්ම ගස්සගෙන යන කේශාලිගේ පස්සෙන්ම ගියා. ඩැඩි අනේ සදෙව්ටත් ඩැඩි කෙනෙක් ඕනලු. එයාගේ ඩැඩි සුරංගනා ලෝකෙට ගිහින්ලු. ආයේ එන්නේ නෑලු. මට අම්මියෙක් නෑ. සදෙව්ට තාත්තියෙක් නෑ. එහෙම කියලා පුංචි නොවී කෛලාෂ්ගේ අතකින් අල්ලගත දුකින්. කේශාලිගේ ඇස්වල කඳුළු පිරීලා. කෙල්ල සදෙව් ළඟින් පහත් වෙලා කොළු පැටියාගේ පුංචි මූණ සිපගත්තා. නොවී යමු. බායි සදෙව්. සැපට නිදාගෙන ඉන්න දූ පැටියා දිහා බලලා කෛලාෂ් කල්පනා කරේ අද හවස හම්බුණු කෙල්ල ගැන. ගෑනු ඔක්කොම එකයි. මට වැඩක් නෑ. මගේ පැටියට අම්මා තාත්තා දෙන්නම වෙන්න මට පුළුවන්. විශ්වාස කරලා බැඳපු එකේ මගේ චූටි කෙල්ලවත් දාලා වෙන එකෙක් පැනලා ගියා. වෙන ගෑනු කොහොම විශ්වාස කරන්නද? තමන්ටම කියාගත්ත කෛලාෂ් නින්දට වැටුනේ හැමදේම අමතක කරලා පුංචි කෙල්ලව තුරුළු කරන්. උදේම ඔෆිස් යන ලෑස්ති වෙලා චූටි ඒන්ජල්වත් ලෑස්ති කරගත්තේ ඩේ කෙයා එකට දාලා යන්න. එදා සැටර්ඩේ නිසා ස්කූල් නිවාඩු. කෛලාෂ් අම්මයි තාත්තයි ළඟ දරුවව තියලා යන්න කැමති උනේ නැත්තේ එහෙ ඉද්දි කෙල්ල කල්පනා කරන නිසා. ඩේ කෙයා එකේ ඉද්දි ළමයි එක සෙල්ලම් කර කර හැපි එකේ ඉන්න නිසා. චූටි කෙල්ල උදේම Tamanගේ වලස් ඇඳුම ඇඳගත්තේ යාළුවෝ ටිකව පුදුම කරන්න හිතාගෙන. ඩේ කෙයා එක ළඟදී කෛලාෂ් බැහැලා ගිහින් කේලට චොක්ලට් ටිකක් ගත්ත යාළුවන්ටත් එක්ක. නොවීත් ඒ වෙලාවේ වාහනෙන් බැහැලා කෛලාෂ් පස්සෙන් ගියා. කෛලාෂ් චොක්ලට් ගන්න අතරේ පුංචි කෙල්ලගේ අතේ තිබුණු බෝලේ අතින් ගිලිහිලා පාරේ මැදටම ගියා. නුවී කොල්ලටත් නොකියා පැන්නේ පාරට බෝලේ ගන්න. වාහන ටිකක් අඩුවෙන් තිබුණත් ඒ වෙලාවේ පුදුම වේගකින් ආපු ලොකු වෑන් එකක් චූටි කෙල්ලව දැක්කේ නැහැ. ඒකේ ඩ්‍රයිවර් කෝල් එකක ආවේ.
එතනම තිබුණු ෆ්‍රෙෂ් ෆ්ලවර් ෂොප් එකේ හිටපු කේශාලි දැක්කා පුංචි වලාස් ඇඳුමක් ඇඳගත්ත ළමෙක් පාරෙ මැද බෝලයක් අහුලනවා. ඒත් එක්කම කෙල්ලව නැගිට්ටුනේ ඈත ඉන්න වාහනේ දැකලා. ඒක ස්ලෝ කරන්නෙත් නැතුව වේගෙන්ම එද්දී කේශාලිගේ හදවත නතර වුණා වගේ දැනුණා. කේශාලි පුළුවන් තරම් වේගෙන් පාරෙ මැදට දිව්වේ වෑන් එකට පේන්න අත් දෙකම වනන ගමන්. කෝල් එක අතරේ ඒ මිනිහා යන්තම් බ්‍රේක් කරගත්තේ කේශාලි පුංචි කෙල්ලව තුරුළු කරන් අනිත් පැත්ත හැරෙද්දිමයි. ඒත් වෑන් එකේ වැදිලා කේශාලිව විසි වුණා. එතකොට තමා කෛලාෂ් දැක්කේ මේ සිද්ධිය. කෛලාෂ් කොච්චර බය වුණාද කියනවා නම් මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරුව එක පාරටම ගල් වුණා එතනම. වටේ හැමෝම එකතු වුණා. පුංචි කෙල්ලව පොඩ්ඩක් හිරිලා විතරයි. ඒත් කේශාල්ගේ මුණ දිගේ ලේ බේරුණා. ඒත් චූටිකේව අතෑරලා නැතුව අල්ලන් හිටියා. නුවීව වාහනෙන් තියලා කෛලාෂ් කෙල්ලව අත් දෙකට ගත්තේ පුංචි නුවී හොඳටම අඬද්දී. එතකොට තමා කෛලාෂ් දැක්කේ ඒ ඊයේ හවස හම්බුණු ගර්ල් කියලා. කෛලාෂ් බලන් හිටියේ ඩොක්ටර්ගෙන් ප්‍රතිචාරයක් ලැබෙනකන්. ඩොක්ටර් එනව දැකලා කෛලාෂ් දුවගෙන ගියා. කොහොමද අංකල් එයාට? මොකක් හරි අවුලක්ද? කීයක් ගියත් කමක් නෑ අංකල්. නෑ එච්චර බය වෙන දෙයක් නෑ. හොඳ වෙලාවට බ්‍රේක් කරලා තියෙන්නේ. නැත්තම් මොනව වේද දන්නේ නෑ. අභ්‍යන්තර ගැටලු මොකුත් නෑ. මම මේ පුතාට කියන්න ආවේ ඒ දරුවට සිහිය ආවා කියලා. ඒක ඇහුණ ගමන් කෛලාෂ් දුවන්න හැදුවම ඩොක්ටර් කෛලාෂ්ගේ අතින් අල්ලලා නවත්ත ගත්තා. අද කාලේ මෙහෙම ගෑනු දරුවෝ හරි අඩුයි. මම කියන්නේ වෙච්ච දේවල් ගැන හිත ඉන්නේ නැතුව මේ දරුවට අවස්ථාවක් දෙන්න කියලා. මන් දන්නේ එයා ඔයාගේ හිතේ මොන තැනද ඉන්නේ කියලා. ඒත් ඔයා මේ තරම් කලබල වෙලා බය වෙලා දුක් වෙනවා මම දැකලම නැහසන්. ඒක අහන් ඉඳලා කොල්ලා දිව්වේ රූම් එකට. ඔයා මොකද මෙහෙ? කෙල්ල දන්නේ නෑ එයාව බේරගත්තේ කෛලාෂ්ගේ චූටි ඒන්ජල්ව කියලා. කොල්ලා ඇවිත් වාඩි වුණේ කෙල්ලගේ ළඟින්මයි. ඔයා බේරගත්තේ මගේ ජීවිතේ. මං ඒකට හැමදාමත් ණයයි. මුළු ජීවිත කාලෙම. එහෙම කියලා කේශාලිගේ අතින් අල්ලගෙන ඒ අත මූණට තියාගෙන නපුරු රාක්ෂයා කඳුලක් හෙළුවා. මට ජීවිත කාලෙම ඒ ණය ගෙවන්න එක විදියක් තියෙනවා. මට ණය ගෙවන්න ඕන නෑ කවුරුවත්. මට ඕන නේ උනාට මේ ආඩම්බරකාර නපුරේ ජීවිත කාලෙටම මගේ වෙනවද? මගේ නූඩල්ස් කෙල්ල? ඒ කියන්නේ ඔයාට තරම් මගේ දරුවට ආදරය කරන්න කාටවත් බැරි වෙයි. ඒ වගේම ඔයාගේ චණ්ඩියට මේ ලෝකේ ඉන්න හොඳම තාත්තා වෙන්න මට තරම් කාටවත් බැරි වෙයි. කොල්ලා එහෙම කියද්දී කෙල්ලගේ ඇස් වලින් කඳුලක් ගලාගෙන ගියා. කොල්ලාගේ වතට පරවලා රෝස දෙතොල්පති මෘදුව සිපගත්තේ ආදරෙන්. අවුරුදු ගානකට පස්සේ ඒ ගැහැණු පපුවට අසීමිත සැනසීමක් දැනුණා. අම්මී මේ අයියා මාත් එක්ක රණ්ඩු වෙනවනේ. එයාට මගේ බෝනික්කා වුණලු. බොයිස්ලට මොකටද බෝනික්කෝ? මට ඕන ඕකව කඩලා දාන්න. සදෙව් හිනැහි. නුවී සදෙව්ට අයියා කියන්න ගත්තේ කෛලාෂ් කේශාලිව මැරි කරලා ඒ ගෙදරට ආව දවසේ ඉඳන්මයි. ඒ පුංචි කෙල්ලගේ ආසාවට. අනේ පුතුනේ අම්මිට වද දෙන්න එපා රත්තරන්. මගේ පැටව් දෙන්න රණ්ඩු නොවී සෙල්ලම් කරන්නකෝ. කේශාලි හෙමින් එතනට ආවේ නෙරාවෙත් තිබුණු ලොකු බණ්ඩිය අල්ලමින්. නොවී සදෙව් දෙන්නම දුවගෙන ඇවිත් කේශාලිගේ ඉදිරියට ඇවිල්ලා තිබුණු බණ්ඩිය බදාගත්තා. අම්මී නංගි බබෙක් නේද? අනේ අම්මී මට මල්ලි බබෙක් ඕන. මට ක්‍රිකට් ගහන්න ඕන. අනේ තාත්තී නංගි බබෙක් ඕන. පුංචි නොවී යටිගිරියෙන් කෑ ගහද්දී කෛලාෂ් දුවගෙන ආවේ කරදරයක්ද කියලා හිතලා. මොකද ඒන්ජල්?
තාත්ති බය වුණා පන. ඔහොම කෑ ගහන්න එපා අම්මී ඉන්න තැන සද්දෙන්. එයාට හොඳ නෑනේ. අනේ තාත්ති අයියට මල්ලි බබෙක් ඕනලු. මට ඕන නංගි බබෙක් නේ. හරි මගේ පුංචි පැටව දෙන්නට මුලින් නංගියෙක් ආවොත් ඊට පස්සේ තාත්ති මල්ලියෙක් ගෙනල්ලා දෙනවා. මුලින් මල්ලියෙක් ආවොත් ඊට පස්සේ නංගියෙක් ගෙනල්ලා දෙනවා. කෛලාෂ් කියන්නේ කේශාලිට ඇහැක් ගහලා. අනේ තාත්ති නංගි බබාලම ආවොත් මොකද කරන්නේ? මට එකම කොල්ල වෙලා පැත්තකට වෙන්න වෙයිද? නෑ නෑ කොල්ලෝ. එහෙම වුණොත් තාත්ති කොහොම හරි try කරනවා මල්ලියෙක් එනකම්ම. කෛලාෂ් කේශිලාගේ සද්දෙට කෛලාෂ් hina වුණේ මහහදින්. පැටවුන්ට නොතේරුණත් එයාලත් සද්දෙන් hina වුණා. කෛලාෂ් කේශාලිව පපුවට හේතු කරගත්තේ පැටවු දෙන්න කේශාලිව දෙපැත්තෙන්ම වදාගත්තේ. සමාප්තයි. අදහස් කියාගෙන යන්න අමතක නොකර පැංචනේ. සතුටින් පරිස්සමින් එන්න. ආදරෙයි channel එක subscribe කරලා තියාගන්න ඕන. අලුත් කතාවකින් ඉක්මනින් හම්බෙමු.